එක ප්‍රශ්නයක් තියෙනවා පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දකින ආකාරය පැහැදිලි කරලා දෙන්න කියලා. දැන් මේක දකින්න ඕනේ මේ උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දකින්නවා කියනකොට අනිත්‍ය කියන වචනේ හොඳට පැහැදිලි කරලා තේරුම් ගන්න ඕනේ. අනිත්‍ය කියන්නේ අනිත්‍යයි අනිත්‍යයි කියලා මේ කාලෙක නම් ගන්නනවා. ඉතින් අනිත්‍ය කියන වචනේ මොකක්ද කියලා බුදුදහම තුළ පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා. අටුවාවල විග්‍රහ කරලා තියෙනවා මූලික අටුවාවල. ඒතර ඒවා බොහෝ දුරට හැංගිලා තියෙන්නේ. ඒ වගේ තැන් අරිසමිදා මග්ග ප්‍රකරණයේ නිත්‍ය ප්‍රකරණයේ පිටකෝපදේශ කියන පැරණිම අටුවා තුනක්. මේ අටුවා තුනේ එකින් එකට සූරු තැන් වල විග්‍රහ කරපු තැන් තියෙනවා. මේ අනිත්‍ය කියන වචනේ මොකද්ද කියන්නේ කියලා. මේ විවිධ ප්‍රකෝලික පෙළලා තියෙනවා. ඒ වගේම පෙළ දහමට අයිතිව තියෙන ගිරිමානන්ද සූත්‍රයේ පැහැදිලිව විග්‍රහ කරලා දෙනවා බුද්ධ දේශනාව වශයෙන්ම කතමාචානන්ද අනිත්‍ය සංඥා ආනන්ද අනිත්‍ය සංඥාව මොකද්ද? අනිත්‍යය කියන්නේ මොකද්ද අදහස? කියන එක පැහැදිලි කරලා බුද්ධ දේශනාව දේශනා කරනවා. ඉදානන්ද වික්ඛු සබ්බ සංකාරයේසු අට්ඨියති හරායති ජිගුච්ඡති අයං උච්චතානන්ද සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥා කියලා කොහොම ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. ඒ බුද්ධ දේශනාවෙන් පැහැදිලි කරලා තියෙනවා මේ ස්ථිර නැති නිසා අනිත්‍යයි කියලා අදහසක් එතනවත් කියෙන්නේ නැහැ. එහෙම අදහසක් එතන නැහැ. ඒ වගේම කේනට්ඨේන අනිත්‍ය උප්පාද වයට්ඨේන අනිත්‍ය කියලා කුමන අර්ථයෙන්ද අනිත්‍යයි කියන්නේ? උපාද වය අර්ථයෙන් අනිත්‍යයි කියනවා කියලා මේ විදිහට අපි මුලදී කිව්ව අටුවා පොතවල විග්‍රහ කරලා තියෙනවා. උපාද දකින්නේ 25 ලක්ෂණයක් දකි, වය දකින්නේ 25 ලක්ෂණයක් දකි කියලා. උපාද වය දකින්නේ 50 ලක්ෂණයක් දකි කියලා අස්සල තවත් විග්‍රහ කරලා තියෙනවා. අනිත්‍ය කියන්නේ උද්දේශ. ඊට පස්සේ නිද්දේශය තමයි උපාද වය 25 දකින්නේ 25 ලක්ෂණයක් දකි, මේ 50 ලක්ෂණයක් දකි කිව්වේ නිද්දේශ. ඒ 25 ලක්ෂණේ 25 ලක්ෂණේ දෙකේ විග්‍රහ කරලා දෙනවා පටිනිද්දේශ. ඔච්චර පැහැදිලි අනිත්‍ය කියන වදනේට උද්දේශ තියෙනවා, නිද්දේශේවත් විස්තරේ තියෙනවා, උදාහරණ උපමාදී පටිනිද්දේශේකුත් තියෙනවා. මෙච්චර පැහැදිලි කරලා තියෙන වචනේ අනිත්‍යයි අනිත්‍යයි කිය අනිත්‍ය නම් දුකයි කිය ඉන්නවා ඉනිහට හිතන්නේ නැතුව. උද්දේශේටවත් නිද්දේශේටවත් පටිනිද්දේශේටවත් කියන තුනටම ස්ථිර නැහැ කියන කතාවේ දෙන්න සම්බන්ධයක් නැහැ. ස්ථිර නැති කතාවල අනියතක් අද්දුවා කියලා වචන දෙකක් තියෙනවා. එදා යමක් හටගත්ත දේවල් වලින් නාම ගෝත්‍ර හැදෙන්න අනිසියල්ලම ස්ථිර නැති වැත්තක් විග්‍රහ කරලා පෙන්නන ලෝකෙටයි තියෙන්නේ. එහෙම එකක් තියෙනව නැතුවනේ. නමුත් දුකට හේතුව මොකද්ද කියලා බලනවා. දුකට නම් දුක මොකද්ද කියලා විග්‍රහ කරනකොට කුමක් නිසාද දුක එන්නේ කියලා අන්නේකට ස්ථිර නැති නිසා කියන අර්ථයක වඩා ගැඹුරු අර්ථයක් පැහැදිලිව දීලා තියෙනවා ඥාන ගෝචර. කුමක් නිසාද දුක කියන වචෙන්ට උත්තරේ නැති නිසා තමයි දුක හඳුනා ගන්න බැරි. දුක දැක්කේ නැත්නම් දුකාර සත්‍ය හඳුනා ගන්න ඥානෙ පහළ වෙන්නේ නැහැ. දුක කියන්නේ මොකක්ද කියලා දැක ගන්න ඕනේ. මුල අර්ථයෙන් දුක කියන්නේ දුක්ඛ බයත් එන බයාර්ථයෙන් තවත් එකක් විග්‍රහ කරනවා. ඊට පස්සේ වෙනවා අයියේ බයාර්ථයෙන් දුක කියලා ඉතින් නිගමනය කළා. ඒවා අර්ථවත්ද අනාර්ථවත්ද? නැනන් ආතද අනාතද? මේ කාර්ය විග්‍රහ කරනවා අනත්තං අසාර කට්ඨේ නැති. අසාර අර්ථේ නේ අනත්ත කියන්නේ කියලා මෙතන පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා. අපි හිතුව මත කියන්නත් අවශ්‍ය නැහැ. ධර්මයේ විතර පැහැදිලිව විග්‍රහ කරලා දෙන අනිත්‍ය දුක්ඛ අනාත්මයේ ත්‍රිලක්ෂණීය අර්ථය අපිට ඕන මතවලින් මත ප්‍රකාශ කරන්න අවශ්‍ය නැහැ. හේතු බල හේතුව ඥාන ගෝචර අදාහින්ම විග්‍රහ කරන්න පැහැදිලිව ප්‍රකාශ කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් පංච උපාදානස්කන්ධය තෝරා ගන්න ඕනේ ඉතින්.
පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද කියලා බලන්න. පංචස්කන්ධයයි පංච උපාදානස්කන්ධයයි ඉස්සෙල්ලා තේරුම් අරන් ඉන්න ඕනේ. පංච උපාදානස්කන්ධය අනිත්‍ය කියන්නේ මොකද්ද කියලා හොයාගන්න. ඉතින් අපි වචනයක් ඉඳලා අහලා කියනවා වචනෙන් කිව්ව එක දන්නේ නැත්නම් මොනවද ජීවිතේට අහලා නැති පළතුරු වර්ගයක නමක් කියනවා. නම නම් අහලා තියෙනවා. ඒ පළතුරු වර්ගය දැකලා නැහැ මොනවද කියලා අහලා නැහැ දන්නේ නැහැ. එයාගෙන් අහනවා ඒ පළතුරු වර්ගයේ නම කියලා ඒවා ලෝකද පොඩිද මොන පාටද කියලා ඕනේ කොහොමද කියන්නේ. ඔය නම නම් අහලා තියෙනවා තමයි මම උඹ කාලේ විතර. හැබැයි මම දැකලා නැහැ කිව්වොත් ඒ කියන්නේ නෙවෙයි. දැකලා නැති නිසා ඒවා ලෝකද මොන පාටද කාලා නැති නිසා මොන රහද ඒ එකක් වා කියන්නේ දන්නේ නැහැ. හැබැයි පළතුරු වර්ගයේ නම නම් අහලා තියෙනවා උඹ. හරි හොඳ පළතුරක් කියලා තහන්න පුළුවන්. සමහරවිට ඒක වස වෙනවලු කියලා තහන්න පුළුවන්. සමහර වෙලාවට ඒක අපත් වෙලා හිටන් අජීර්ණ හැදෙන්නත් පුළුවන් කියලා අහන්න පුළුවන්. හැබැයි මේ වර්ගයේ මොකද්ද කියලා දැනගත්තේ නැති තාක්කල් ඔක්කොම වචන මාලාවට සීමා වෙච්ච දෙනක ඉන්නවා නිසා ඒ ආවෝදේ ඉන්නේ නැහැ. යාගේ පංච උපාදානස්කන්ධය කියලා වචනයක් අහලා තියෙනවා. බොහොම කල් ඉඳලා. ඒක විග්‍රහ කරලා ඒක මොකද්ද මේ පංච උපාදානස්කන්ධය කියන්නේ කියලා තේරුම් ගන්න නැතුව. ඔය පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කිව්වත් දුක්ඛයි කිව්වත් අනාත්තයි කිව්වත් කොහොමද තේරෙන්නේ? මේ මොකද්ද පංච උපාදානස්කන්ධය කියලා හොඳට පැහැදිලිව වැටහිලා තියෙන්න ඕනේ. ඔක තේරුම් ගන්න උගා විග්‍රහ කළා ඔය එක අත්‍යවශ්‍ය දැනගන්න දහම් දැනුම කියන්නේ වචන කරපාරක් කියලා තියාගන්න එක නෙවෙයි. අදහස තේරුම් ගන්න එකේ වචනෙන් කිව්වොත් පංච උපාදානස්කන්ධය කියලා කියමු මොකද්ද මොනවද? ඒ හැටි කොහොමද? ඒක දකින්න ඕනේ. දැකලා ඒකේ ස්වභාවය, ඒකේ රසය දකින්න ඕනේ. ඒක දැක්කේ නැත්නම් ඒක තේරුම් ගන්න බෑ. අපි අතුරු කරලා තියෙන දෙයක් අධ්‍යක්ීම් සහිත දෙයක්. හැබැයි පංච උපාදානස්කන්ධ කියලා වචනේ තේරුම දැක්කේ නැත්නම් ඒකෙන් අපි දන්නේ ඇත්ත වශයෙන්ම ඕක නම් අපි කොච්චර කාලයක් අතුරු කරලා තියෙනවද? ඔය කියන උපාදානයි කියන්නේ මොකද්ද? ඔය උපාදානස්කන්ධය කියන ඇත්ත වශයෙන්ම මම කොටු වෙලා ඉන්නවා ඊටම එකක් නේ ඕතර. දැන් නම් මට තේරෙනවා ඒකද මේ පංච උපාදානස්කන්ධය කියන්නේ. ඒක නම් මොකද දන්නේ නැත්නම් සාහිත්‍යම දැනගත්තේ. පංච උපාදානස්කන්ධය කියන එක දන්නවා. හැබැයි මේ වචනේ කියවහම තේරෙන්නේ නැහැ හරියට විග්‍රහ කරලා ගත්තේ නැත්නම්. ඒ ටික හොඳින්ම තෝරා ගන්න ඕනේ. ඔක සාමාන්‍යයෙන් නෙමෙයි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ භික්ෂුන් වහන්සේලාට තෝරා ගන්න බැරි වෙච්ච එකක්. ඕවයි. භික්ෂුන් වහන්සේලා සාකච්ඡා කරනවා තෝරා ගන්න බැරි විලා. ඔය චිත්ත කියන ග්‍රහපති ධර්මයක දැනුවත් තියෙන උපාසක මහත්තයෙක් ඒක දාලා භික්ෂුන් වහන්සේලා පංචස්කන්ධයයි පංච උපාදානස්කන්ධයයි එකද දෙකද මොකක්ද මේ කියලා විග්‍රහ කරනවා තෝරාගන්න බැරුව ඉන්නකොට ඔය උපාසක මහත්තයා එමෙතන අන්නාරි වැදගත් අවස්ථාවක් අපි ලැබුණා. ඔබ කියන්න තේරුම් කරගන්න දන්න ධර්මයේ දන්න එකෙක් කෙනා ගිහි වුණාට නම් මහා වෙලා හිටියේ නැතුවත් බුදුරජාණන් වහන්සේ ධර්මත කරලා තියෙනවා. හොඳ ධර්මතර උපාසක මහත්තයෙක් අපි අහලා බලමුකෝ. ඉතින් අර කොහොම කරුත් කියලා උපාසක මහත්තයා දෙවිලා ස්වාමීන් වහන්සේලාට කරු කරලා ඉඳලා ඉන්නකොට මේ උපාසක මහත්තයා ඉන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මේකට විසඳුම මොකක්ද? මේ පංචස්කන්ධයයි පංච උපාදානස්කන්ධයයි කියන්නේ එකද දෙකද? ඊළඟ මේ ප්‍රශ්නය අහුවා. එකපාර ඔබ දෙකක් කිව්වෙත් නැහැ. ස්වාමීන් වහන්සේ මේක තේරුම් ගන්න මම පොඩි කතාවක් කියන්නම්. උපමාවක් දුන පටිනිද්දේශය. අන්න උදාහරණ උපමායතු යමක් විස්තර කරනවාට කියනවා උද්දේශ නිද්දේශ දෙකට ඉක්මවා ගිය පටිනිද්දේශ කියන. උද්ගති තඥ කියලා කොටසක් ඉන්නවා. මහා නුවණ තියෙන කොටසක්. මාත්‍රකාව කියනකොට ධර්ම අවබෝධයලා ඉවරයි. බුදුරජාණන් වහන්සේ වැඩෙන කාලේ හිමා හිටියා හරි බුද්ධම කල්ලාන ආදිවන්නා වූ උත්තමයන් වහන්සේලා මින් ඔය ධාර්මීරි ආදිවන්නා ඔය දිත්තේව දිත්ත මත්තන් සුතේරුත මත්තන් කියලා අරිහත් වෙලාපත් වෙලා ඉවරයි තෝරාගෙන වැඩිලා අවබෝධය ලබන. ඒ උද්ගති තඥ කියන මහා ඥානවන්තය.
ඒ බොහොම කලාතුරකින් ඊට මාතෘකාව දේශනා කරපුවාම ඇති. ඔය විපංචිතාඥ කියලා කොටසක් ඉන්නවා. ඊළඟ මට්ටමේ ඥානවන්තයෝ. ඒගොල්ලන්ට මේ නිर्देश කියලා ඒක විස්තර පොඩ්ඩක් විස්තර කරලා දුන්නාම ඇති. ওই දෙකම අයිති නැති අය ඉන්නවා ඥේය කියලා කොටස. ඒ ඥානවන්තයි. හැබැයි උගක් විග්‍රහ කරලා දුන්නාම තමයි ඒ ඇදී නුවණට ගෝචර වෙන්නේ. අන්නේ ඥේය කියන මට්ටමේ හාමුදුරුවෝ කට්ටිය තමයි අර කියන්නේ මේ පංචස්කන්ධයයි පංච උපාදානස්කන්ධයයි එකද දෙකද කියලා මේ පග්නි තියාගෙන මේකට උත්තරේ ගන්න දන්නේ නැතුව ඉන්නකොට ඔන්නේ චිත්ත ග්‍රහවතිතුමා ආවේ. හැබැයි මේ ප්‍රශ්නේ අහපු හැටියටත් ඔක අහපු තත්ත්වය හැටියටත් අර ධර්මදල නිසා චිත්ත ග්‍රහවති දන්නවා මේකට උද්දේශ නිर्देश වශයෙන් උත්තර දීලා ගන්න පටි නිर्देशයක් දෙන්න ඕන. විග්‍රහයක් කරලා දෙන්න ඕන උදාහරණ උපමා ඇතුව. ධර්ම ස්වභාවය තුළින් තේරුම් අරගත්තා වගේ කියන්නේ ඒ මහා ඥානිය නෑ උතුරා බුදුන් වහන්සේලායි තියෙන්නේ. නමුත් ධර්ම අහල බන්නවල හැටියට ඒ තුළින් අනුමාන කරලා දැනගන්න ඥානයක් තියෙනවා ධර්මදරයන් වහන්සේලාගේ හැටිය. හොඳ ඒකල දක්ෂණ ඒමත් හැකියාවක් තියෙනවා. ඒ චේතෝපරිය ඥානයකින් කිලා ගහලා දකින්න එකක් නෙමෙයි. අර අහන ප්‍රශ්නේ හැටියට වටහා ගන්නවා මේ ප්‍රශ්නේ මෙච්චරක තේරෙන්නේ නැත්තේ. මේ මට්ටම හැබැයි ප්‍රශ්නේ අහන්න දක්ෂයි. මේ නම් මේ නීතිය මට්ටමේ කියන අය වෙන්න ඕනේ. ඉතින් ඒගොල්ලන්ට උදාහරණ උපමාවක් සහිතව මේක දේශනා කරලා පෙන්නපුවා තෝරා ගන්න පුළුවන් කියන ඔය අදහස අතකින් චිත්ත ග්‍රහවතිතුමා උපමා කීපයක් විග්‍රහ කරනවා. ස්වාමීන් වහන්සේලාගෙන් මම මේ කියන්නේ උපමා පොඩ්ඩක් මට උත්තරයක් දෙන්න මේ උපමාවට. කළු ගොනෙකුයි සුදු ගොනෙකුයි ඉන්නවා. මේ කළු ගොනාටයි සුදු ගොනාටයි බොම්බාන කියනවා. නෑනේ පාතක මාත්‍ය බොන්නු දෙන්නේ නේ. බොම්බාන නෙමෙයි. ඔය ලනුවක් හරියම පිටි අවදි කරන දියක් අරගෙන. උන් දෙන කාලට කාලය ඇඳෙන. දැන් කියන්නේ වෙයිද බොම්බාන කියලා දෙන්න. දැන් හරක් දෙන්න කියනවා. නෑ දැන් හරක් බාන බොම්බාන. ස්වාමීන් ලනුව බාන වුණා. ගොන්නු නැතුව. ගොන්නු බාන වුණාද ලනුවක් නැතුව. නෑ ගොන්නු දෙන්නයි ලනුවයි ඔක්කොම එකට. හැ බාන හැදෙනකොට ගොන්නු දෙන්නාට ඉතලා බාන කිව්වේ නෑ. කොම් බාන උනේ මොකක් නිසාද? අර ලනුවේ බැඳ නිසා අර ගොන්නු දෙන්න සම්බන්ධ නිසා ඉතල කොම් බාන කිව්වා. එනම් පංචස්කන්ධයන්ට ඔන්නෝම බැඳෙන ලනුවක් තියෙනවා. ඔන්නේ පංචස්කන්ධයන් ලනුවකින් බැඳෙන ක්‍රමයක් තියෙනවා. ඒකට තියෙන ලනුව තමයි හොයාගන්න ඕනේ. අන්නේ ලනුවෙන් මේ පංචස්කන්ධය එකින් එකට බැඳුනහම ඒතකොට තමයි බාන හැදෙන්නේ. අන්නේ එතකොට තමයි ඔය කියන පංචස්කන්ධයේ පංච උපාදානස්කන්ධය කියලා හඳුන්වන්නේ. ගොන්නු දෙන්න ගොන්නු බාන කිව්වා. බාන හැදෙන්නේ අර ලනු පොඩක් නැතුව බැලුවා වාගේ. මේ පංචස්කන්ධයේ උපාදානීය කියලා එකකින් බැඳෙන එක. චන්දරාගයෙන් බැඳුනහම ඒ චන්දරාගයෙන් දිනා පංචස්කන්ධයේ උපාදානීය. අන්න පංචස්කන්ධයේද චන්දරාගයෙන් බැඳුනහම පංච උපාදානස්කන්ධය කියන්නේ ඔන්නෝකට. දැන් එකද දෙකද කියලා බලන්නේ බෑ. ඒක ඔය පංචස්කන්ධය අත්හැරලා කියන එකක් නෙමෙයි අර උපාදානස්කන්ධය කියන්නේ. පංචස්කන්ධයත් එකව බැරිච්ච චන්දරාගයත් එක්ක සම්බන්ධ වුණාම තමයි පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය වෙන්නේ. හැබැයි බාන කරවල දැම්මට පස්සේ ගොන්නු දෙනා විඳුනාට පස්සේ ආයි බාන කියන්නේ බැලුවා. ඔය පංචස්කන්ධයේ චන්දරාගය අත්හැරලා ගියා නම් යම් දවසක ඔය පංචස්කන්ධයේ දින ආසාව අත්හැරලා ගියා නම් එදාට පංචස්කන්ධය කියන නිසා පංච උපාදානස්කන්ධය තියෙනවා කියන්න බෑ. න පංචස්කන්ධය තියෙනවා උපාදානේ නිරෝධය. උපාදානේ නිරෝධ වුණා නම් උපාදාන නිරෝධා භව නිරෝධෝ. භව නිරෝධා ජාති නිරෝධෝ. ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසා නිරුද්ධಂತಿ. ඔන්න ඔය ටික සිද්ධ වෙනවා. එන කරගන්න ඕනේ පංචස්කන්ධය නිරෝධ කරන එක නෙමෙයි. පංචස්කන්ධයේ දින චන්දරාගයේවත් උපාදානේ නිරෝධ කරගන්නේ. ඒතර පංච උපාදානස්කන්ධේ රහතන් වහන්සේට නෑ.
පංචස්කන්ධේ තියෙනවා. පිරිනවම් පානක. අවසාන පිරිනවම් පානක රූපස්කන්ධේ තියෙනවා. ඉතින් රූපේ පේනවා, ඇහැ පේනවා. කනක් තියෙන බව, නාසයක් තියෙන බව, දිවක් තියෙන බව, කයක් තියෙන බව උන්වහන්සේගේ අල්ලලා බලුවම ඒකයි ස්පර්ශ වෙනවා. මේ රූපයක් තියෙනවා. පිරිනවම් පාන අවසානයේ වෙනකන් අනුපස්සේ තියෙන පිරිනවම් පාන කෙලවර වෙනකන් ওই රූපේ පේනවා. උන්වහන්සේලා දැනෙනවා. ඒ දැනෙන බව තියෙනවා, සැප දැනෙනවා. දුක දැනෙනවා. මධ්‍යස්ථ ස්වභාවය දැනෙනවා. රහත් වුණා කියලා අරියත්ලපත් වුණා කියන දැනෙන්නේ නැති වෙන්නේ නැහැ. ඒ දැනෙන ස්කන්ධයක් ඇද වේදනා ස්කන්ධය උන්වහන්සේලා තියෙනවා. ඒ වගේ උන්වහන්සේට දැනෙන ඒවා හඳුනා ගන්න පුළුවන්. ආකාරය වැටෙනවා, හඳුනනවා. හඳුනනේවා සංඥා ස්කන්ධයටයි. ඒකක් තියෙනවා. ඉතින් උන්වහන්සේ යන්නේ ඉඳ කටයුතු කරන්නේ කාය කර්ම, වාචික කර්ම, මනෝ කර්ම සිද්ධ කරනවා. උන්වහන්සේ අபிසංකාරයි නැත්තේ. නැත්නම් ඊර්ෂ්‍යා කරගෙන පිම්පව් ටිකක් ඇලීමත් එක්ක උඩගෙන ලෝකෙ පැවැත්මට හේතුකාරක වන්නා වූ දියක් උඩනැගිලා ඒ වැදෙන ශක්තියයි නැත්තේ. හිතවිලි තියෙනවා. ක්‍රියා කරනවා, කතා කරනවා. ඒ වගේ චේතනා, ඒවත් සංකාරයි. චේතනාව නැත්නම් හිත ගොඩනගන්න බෑ. ඒ චේතනාවන්ට ගොඩනගන්න ගන්න චේතනාවට කියනවා චේතනාහං වික්‍රේ කම්මං වදාපිය කර්ම. ඒ කර්මයේ තියෙනවා. එහෙනම් ඒක උපාදාන කරපු ඒ කර්මයන් උපාදානය කරන්නා වූ චන්දරාගී නෑ, බැඳිලා නෑ. එහෙනම් සංඛාර කියනවා, සංඛාර උපාදානස්කන්ධේ නෑ, උපාදාන වෙලා නෑ. උපාදානයේ මිදින රූප තියෙනවා, වේදනා තියෙනවා, සංඥා තියෙනවා, සංඛාර තියෙනවා. මේ සංඛාර පත්‍යෙන් හටගන්නේ විඥානයක් තියෙනවා. ඒ විඥානීය විපාක විඥානයක් එනවා. අන්නේ විඥානීය උන්වහන්සේලාත් පහළ වෙනවා. හැබැයි උන්වහන්සේගේ විඥානයක් බව දන්නවා. මැජික් පෙන්නනකොට මැජික් කාර්යය අඳුරනවා. මැජික් කාර්යය පෙන්න මේ ඔක්කොම ඇත්බැඳුම කියලා දන්න කෙනා දන්නවා. නමුත් ඇත්බැඳුම නිසා පේන හැටිනේ පේන එක එහෙම තමයි පේන්නේ. යහට හාවි කරලා පෙන්නනවා. පේන්නේ හාවියක් වගේ තමයි. හැබැයි ඒක ඇත්බැඳුමක් කියලා දන්න කෙනා මේ හාවියක් නේ කියලා හැවටෙන්නේ නැහැ. ඒක මැජික් කාර්යයගේ බොරුවක් කියලා දන්නවා. අන්න ඒ වගේ විඥානයේ මායාකාරී කියලා දන්නවා. විඥානයේදී මායා ස්වභාවයෙන් මේ ලෝකයන් අවර්තනීයවනේ පහළ වෙන්නේ. කර්ම විපාක වශයෙන් අවිද්‍යාවෙන් හටගත්ත වැඩ පිළිවෙලේ ප්‍රතිඵලයේ ඔය මායාව බව දන්න. විඥානයේදී මායාවන් විඥාන ස්කන්ධය එකතු කර හදන බව දැනගත්තාම එහි චන්දරාගයක් තිබුණා, උපාදානයක් තිබුණා, ඒක දුරු වෙනවා. ඉතින් උන්වහන්සේට විඥානස්කන්ධයේ පිටනවා පානකම් කෙලවරක පහළ වෙනවා. විඥාන උපාදානස්කන්ධයක් නැහැ. එහෙනම් මෙන්න මේකයි කියන්නේ රූපස්කන්ධේ, වේදනාස්කන්ධේ, සංඥාස්කන්ධේ, සංකාරස්කන්ධේ, විඥානස්කන්ධය කියන මේවාට හරි වටිනා දේවල් නේ, ප්‍රියමනාප දේවල් නේ අත්හැරලා බෑනේ කියන චන්දරාගයෙන් බැඳුනා. අන්න ඒක කියනවා රූප එක බැඳිච්ච උපාදානින් රූප උපාදානස්කන්ධේ. ඒක දැනගන්න ඕනේ. හැදෙන ආකාරය. මේ ලෝකේ දරුවෝ ඉන්නවා. අම්මා කෙනෙකුට ඒ දරුවන්ගේ කාට හරි කෙනෙක් ඒ දරුවා කාගේ හරි අම්මගේ පුතේ නැත්නම් දුවේ. අනික අය දුව පුතා දකින්නවා. යා පුතේ ළමයි කියලා විතරක් දකින්නවා. සමහරවිට අපේ ජාතියෙන් නෙමෙයි, ගොලේ නෙමෙයි, වංශයෙන් නෙමෙයි, පිටස්තරේ කියලා එහෙම එකක් උත් දකින්නවා. නමුත් ඒ වගේනේ දුවහරි පුතාගෙන නාල ළමයා. එයාට අම්මේ කින්නවා, තාත්තේ කින්නවා, කොහේ හරි. එයාට ඒක දකින්නවා ළමයා ඒ වගේ අනික් අය දකින්නවා වගේ. වෙනසක් එහෙම නැද්ද? දැන් තේරුම් ගන්න පංචස්කන්ධයේ ස්වභාවයෙන් පංචස්කන්ධයෙන් රූපස්කන්ධය දකින්න හැටි. රූප උපාදානස්කන්ධයක් වෙන්නේ කොහොමද කියලා පෙන්නන්නේ මුචි උපමාවක් කියන්නේ. දරුවයි කාම ගුණාකාරී දාලා අම්මා රට යනවා. හැබැයි මොනවර පන්නවල හරි අවුරුදු 10ක් 12ක් 15ක් යනකම් ඉඳහම් වෙන්නේ තමන්ගේ රටේ.
ඔය අතරේ මුන්ති දරුවා ලොකු වෙලා අම්මා තාත්තිලා ගහරි කවුරු ළඟගේ හැදිලා වෙලා ලොකු වෙලා ඉන්නවා. පරිවිරියක් නහට වන්නවත් ඉතියක් නැතුව ගියා නම් එහෙම. කොහොමරි අනාථ වෙලා ඉඳලා කොයි පැත්තකින් හරි ආයි ලංකාවට ආවනම් අර අම්මා හිතනවා දැන් මගේ දරුවා හුඟක් ලොකු වෙති. දකින්නත් නැති වුණානේ මට. දැන් මේ ඉතින් ඉස්කෝලේ යන ළමයි යනවා වෙයිනවා. මේ කොල්ලෝ උලපයින්නවා දඟලනවා මේකේකට ගහලා අනික දුවනවා පිටිපස්සට දුවනවා එහාට දුවනවා වාහනේට වාහන බ්‍රේක් ගහලා කොහොම අමාරුවෙන් නවත්තා ගන්නවා කිසිම සංකල්පයක් දෙන්නේ නැතුව ඕම හැදිච්ච ළමයි එහෙමත් ඉන්නවා. දැන් කොහොම ළමයි මේ දුවනකොට අර අම්මන්ඩිගේ ඇඟේ හැමිලා මොල්ලේ දැන් කාලවලට වැටෙන්න ගිහිල්ලා කොහොම ආවේ වෙනවා කොල්ලත් පැනලා දුවනවා. කොල්ලට මොනවා හරි බයිනේ දෙනවා. නැහැ විචේ ගති ලක්ෂණ හැටිලා බයිනවා. උත් බැලලා දුවනවා. දැන් රූපියකුත් දැක්කා. ළමයෙකුත් දැක්කා. යයිදී අනේ තිරාත් කාර්යයන් මේවල හොඳින් ජීවත් වෙනවා කියලා අදහස පුතාවා. කවුරු හරි කහනවා කනට කොල්ලන්. හොඳ පාඩම. අම්මා අරය එහෙම කියේ. අනේ ඉතින් මොනවා කරන්නද? තමන්ගේ දරුවා හඳුනන්නේ කොහොමද කොයි කාලේ ගමට එන්නේ? අදහසක් දැම්ම අලුතෙන් හිතද මොනවා? මේ මගේ පුතාද? ඉතින් දන්න අඳුරන තව කෙනෙක් කියනවා ඒ උගේ පුතානේ ඉන්න. කොහෙද උඹලා ඉතින් අපි හිතිය ළමයි හදාගන්න. ළමයි ඉතින් හිතුවාකාරයෙ නැද්ද? ඒ ගාම් දුරනේ මගේ කතරම් පුතේ කියලා මොනවද ඇති වෙන්නේ? අපුව කැරෙන්නේ එනවා දැන් මේ පුතා මගේ පුතාද? දැන් ඉතින් අරක කොල්ලා නැහැවිච්ච කොල්ලා කතා කොහොමද? අවුතිය මොනවද හිතේ එකතු අර හැඩ වේද රූපස්කන්ධේ එහෙමයි. ඒ රූපස්කන්ධේ බැඳිච්ච උපාදානෙ කොහෙන්ද? මගේ පුතා මගේ කැලලක එකතුලානේ. ඔය කැලල කාගෙන්ද? මේ ළමයාලා තිබුණා නම් ඔය කැලල. දකින්නට අන්න මගේ පුතා කියන්නේ. ඉතින් මගේ පුතා කියන්නේ කාගේ පස්සේ දෘෂ්ටියකින් මගේ කියන දෘෂ්ටියත් එක්ක වැඩිච්ච මුලාව නිසා හටගත්තා දහසක් කිව්වේ ඒකයි මම මගේ කියන්නේ. අන්න රූපස්කන්ධේ රූප උපාදානස්කන්ධයක් වෙච්ච හැටි. ඊට පස්සේ දැන් ඇතිවන මේ රූපේ දැකලා හටගත්ත වින්දනේ වේදනාව මගේ පුතා කියන දැනීම හඳුනා ගැනීම වේදනා සංඥාව ඉස්සෙල්ලා කොල්ලේ කියලා දැක්කා. දැනුණා. ඒක වේදනා ස්කන්ධේ දානක දැන් දැනෙනකොට කොහොමද දැනෙන්නේ? ඒ මගේ පුතානේ දැනෙන ගන්න චිත්ත ප්‍රහාදය හරි ආසාව ඊවහ එනවා. සංඥාව එනවා. අනේ මගේ පුතාගේ දැන ඇති. බෝල පිළිය වගේ කොල්ලා නියත් රෝජීව දැන් මෙච්චර කල් හැදිලා ඉන්නවා දැන් ඔක දැකලා සංඥාව ඉතින් දැන් ආවැඩි මොකක් නිසා? සංඥා ස්කන්ධේ සංඥා උපාදාන ස්කන්ධයක් කියලා. දැන් මොකද කරන්නේ? හිතන කියන කරන දේවල් වලින් ඔල්ලා පුඩි අල්ලෝනේ ගිහින් අල්ලා ගන්න ඕනේ ඉව ගන්න ඕනේ වලා ගන්න ඕනේ අපගේ රත්තරන් පුතේ කියලා දැන් හිතවිලි ක්‍රියාවල කොයි පැත්තටද යන්නේ? සංකාර විතරක් නෙමෙයි සංකාර බැඳිලා අත්තර ගන්න බෑ සංකාර ආසාවකින් බැඳිලා තමගේ පුතාගේ දෘෂ්ටියත් එක්ක සංකාර එක්කන්නේ සංකාර උපාදාන ස්කන්ධයක් කියලා. දැන් කේස්ලෝ නියදා සම්මස්නාරය ඇට මිදුළු ආදී මේ කැලි 31ක් එකතු වෙලා 32කින් හටගත්තා වූ මේ කය නැමැති මායාව දැන් දකින්නේ මගේ පුතා කියන්නේ. දැන් ඔය කැලි ටික එකතු වුණාට පස්සේ විඥානයේ රවට්ටලා කැලි කැලි හැදිච්ච එක එක කරලා දෙන්නවා. හැඩරුවකින් එක එක කරලා දෙන්නවා. දැන් මේ මගේ පුතා කියන එක හැදිලා තියෙන්නේ මොනවද කියලා බලුවොත් අර කෙස් ටිකයි අර ලොකු ටිකයි නියපොතු ටිකයි දත් ටිකයි හංගඩයි මස් ටිකයි ඇටයි ඇට විදුරුයි වකුගඩුයි හද මාසේ මේ ඇතුළේ තියෙන කෑලි 32ක් එකතු වෙලා මේ විදිහට හැඩ ගහලා නේද මේ හැදුපේ පේන්නේ මේක ඇත්ත නෙමෙයි කියලා එහෙම එකක් වෙන්නේ මායා දර්ශනයෙන් පේන හැඩරුවක් හදලා එකේ අන්න විඥානයේ මායාකාරී කැරින් හවට්ලන 32ක් එකක් කරලා දෙන්නවා 32 හැදලා තියෙන්නේ මොනවද මේ පසෙන් ජලයෙන් ඉන්නේ සුළඟේ කියන ආපෝ ධාතුව තේජෝ ධාතුව වායෝ ධාතුව පඨවි ධාතුව කියන ධාතු හතර වෙනිච්ච හතෙක් නෙවෙයි
ඒ ධාතු හතර පුද්ගලයෙක් කියලා ගන්න ජීවියෙක් නෙමෙයි. ওই ධාතු හතර නෑ මේ එකතු වෙලා හිටන් 아무තු එකක් හදලා හිටන් මායාව හදලා දින් සතා කියලා. පුතා ජීවි හේවිකගෙන කැලි හතර දෙයකට උතර නෑ. හතර මහා භූතයන්ගෙන් හටගත්ත කැලි 31ක් හදලා කැලි 31 තුල තවත් ಜಾති එකක් හදලා මායාව ගොඩනගලා හිටන් පින්නපෙකිනීට වගේ පුතා කියන්නේ දකින්න නුවණක් නෑ. විඥානයේ රැවටිලා උපාදාන කරගෙන විඥානස්කන්ධේ විඥාන උපාදානස්කන්ධයක් කියලා. මේක උපමාවක්. ඉතින් ඔය ටිකේ තමයි ඔක්කොම හැදිලා තියෙන්නේ. හරිය තියෙනවා රූපවාහිනී යන්ත්‍රය. කවුරු හරි තරහකාරී කඩේ මුදලාලික තරහකාරී කැදිලා ආව ගැහුවා කොල්ලකින්. බින්දා එක. දැන් ඉතින් ආර මිනිහා මුදලාලි අර ටීවී එකක් බින්දා. මාත් දැක්කා විදිහට. ඔය විහාරයක් තියෙනවා දැන් මොකුත් නැහැ. ඕක විදිහින් ඉතලා කවුරු හරි සල්ලි දීලා ඕඩර් කරලා මුදලේ සල්ලි තරක් ඉවරයි. ආයෙත් එකක් තියලා මොකක් හරි වාහනයක් එකක් බලා ඉන්නවා ටීවී එකකින්. මුදලාලිගේ තරහකාරියෙක් වෙලෙලා මුදලාලිගේ තරහ අර ටීවී එක ගියොත් දැන් මොකක් වෙනවද? මරාගෙන මැරෙයි දැන් ගිහිල්ලා මගේ ටීවී එක වින්දාවල් එකක් ගිහින්. උටයි තියා තියලා දෙහෙම මගේ ටීවී එක වින්දා. දැන් මුදලාලිගේ ටීවී එක මගේ ටීවී එක වුණා. සල්ලි දීලා අරගෙන. දැන් කඩේ දිනනකොට කාගේ ටීවී එක එහෙම එකක් තිබුණේ නැහැ. ඊට පස්සේ තමන් ඇති කරගත්ත දෘෂ්ටියක් ඒක මගේ රූපවාහිනිය යන්නේ. මගේ කියන දෘෂ්ටිය බැඳුනට පස්සේ රූපස්කන්ධේ රූප උපාදානස්කන්ධයක් වුණා. ඒක දකින්නට හොඳ ලස්සන එක. හරි හැඩයි. සද්දේත් හොඳයි. ඒ නිසා ලබන සියලු විඳනයන් වේදනා ස්කන්ධේ වේදනා උපාදානස්කන්ධයක් වුණා මගේ කරගත්තේ දැන් පටන්. හරි හැඩ වැඩ එකක්. ඒක අපේ පැත්තෙන් නෑ මෙච්චර ලස්සන එකක්. මේක නවීනම එකක් අලුත් જાතියම එකක්. සංඥා ස්කන්ධය සංඥා උපාදානස්කන්ධය කරගෙන. ඉතින් මේක ගෙනියන හැටි ගිහින් තියා ගන්න හැටි ආවිකර වල කවරයක් දා ගන්න හැටි පරිසම් කර ගන්න හැටි කරන ක්‍රියාවලිය ඒකයි අයිතිවාසිකම් කියන හැටි ඒක ගැන කතා කරන හැටි ඔක්කොම විතර ඇවිදලා මේ ක්‍රියාවේ නවනවා සංකාරී ස්කන්ධේ උපාදානස්කන්ධයක් අර කැලි හැදිලා තියෙන ධාතු හතරෙන් හැදිලා තියෙන කැලි වල මායා දර්ශනයක් හදලා තියෙනවා හැඩ වැඩ කරන රූපවාහිනී යන්ත්‍රය කියලා ඒක එහෙම එකක් හැටියටම මනසින් ගත්ත විඥානයේ රවට්ටන විඥානස්කන්ධේ උපාදානස්කන්ධය කියලා වැදුනා. ඉතින් ඔය දරුවට වැදිච්ච එකයි දරුවෙකුට වැදිච්ච එකයි ඉතින් උතර පටන්ගෙන ගන්න මේ කේතර මේ ඉඩකඩ දීපොළ මිලමුදල් වතු පිටි හරකබාන මේ සත්පුද්ගල ද්‍රව්‍යවත් වශයෙන් යන්තා ලෝකෙට බැඳිලා ඇති මම මගේ අය අම්මා තාත්තා දුව පුතා ඒතකොට භාර්යාව සාංශකසය මෙතන පටන්ගෙන ලෝකේ අන්තරම සත්පුද්ගල ද්‍රව්‍යවත් කියන ඒවාට අයිති දේවල් ඇති මේවා මම කරගත්ත තාක් මගේ කරගත්ත තාක් ඕවා ස්කන්ධ මහ උපාදාන ස්කන්ධ භාග වෙනවා. දැන් උපාදාන වලට මොකද වෙන්නේ? ඒ මම මගේ කියන බවට පත් වෙලා මගේ බවට පත් කර ගන්නවා මම බවට පත් වෙනවා. උපාදාන පත්‍ය භව වෙලා නැත්නම් වෙන්නේ නැහැ. නම් මම වුණේ මගේ වුණේ මොකක් නිසාද? අවිද්‍යාව නිසා කරපු වැඩ පිළිවෙලකින් මේකට බැඳුනා. ඇලිලා වැදිලා කියන නිසා උපාදාන වෙලා මම කියන සහ මගේ කියන බවට පත් වෙලා මම නැති මගේ නැති දෙයකට මගේ කියනා බවක් අදාගත්තා. ඒ මම නැති මගේ නැති බව විවිධාකාර හැඩරුවෙන් විවිධාකාර ස්වභාවයෙන් විද්‍යාමාන වුණා. ඒසා ඊතන කුල જાතියක් ඔහු තුලම ගොඩනැගුණා මුලාවි. මම මෙහෙම කෙනෙක්. මගේ දේවල් මෙහෙමයි. මේවා මගේ මේ මම ඉතින් මෙතන බලගෙන මම කොහොම කෙනෙක්ද කොහොමද වත්කම් කියන කෙනෙක් ඉගෙනීම දැනීම තියෙන කෙනෙක් මගේ වංශේ මෙහෙමයි මගේ කුලේ මෙහෙමයි මගේ බලමුළුවන්කාරකම මෙහෙමයි මේ ඔක්කොම වස්තුව මගේ මේවා අනිකයට මෙහෙමවා නෑ මං හරි කොහොමද විවිධාකාර බවටපත් වෙලා හැබැයි මේවා අල්ලන්න ආවෝ මට හොඳට හැකියාව තියෙනවා බලපුලුවන්කාරකම තියෙනවා පාතාල ලෝකෙත් මට ඕනනම් ගන්න පුළුවන් මට හල්ලි තියෙනවා ඔන්න මට පොලිසියට ගිහලා පගාවක් දීලා හරි උට හොඳට පහල දෙන්න පුළුවන් පොලිසියත් මගේ යටි හැබැයි මං හැන්දෑ හොඳ චණ්ඩිය මටත් හැකියාව තියෙනවා
මම බලා ගන්නවා මගේ රත තිබ්බ කරන වැඩි මරණෝගේ පරම්පරාව ගති කොච්චර ගිහිල්ලාද මම කොයි පැත්තට යනවා රෞද්‍ර බවට යනවා මම හරි ආසයි ආස්වාද විඳින්න මට සල්ලි තියෙනවා හැකියාව තියෙනවා ඒවට පහළලා හිටා මම පස්සෙන් ඉන්න ඕන තරම් ඉතිරිම ඉන්නවා පුරුෂයෝ ඉන්නවා හැබැයි මාත් හිතුව හැටියට මගේ ස්වෛරීව බලෙන් ආස්වාද විඳින කාම බවටපත් වෙනවා අර භව කීයකට විග්‍රහ වෙවි යනවාද අප්‍රමාණ භවයන්ට යනවා එක එක මම වගේ කියන දෘෂ්ටියත් අල්ලගෙන බැඳුනහම භවපත්‍ය ජාති ඉතින් භව හැදෙනකොටම ඔහුගේ අර ඉස්කාදනික උපාදාන විලා මේ ජාති භවින් ජාති හතර ප්‍රවෘත්ති වශයෙන් බහු මේ මොහොතේ වඩාගෙන තින්නවා ජාති වල භවයේ තියෙන නිසාම උපාදානයේ කෙරුව නිසාම උපාදානස්කන්ධය හදපු නිසා භවයෙන් මිදෙන්න බෑ ජාති වලින් මිදෙන්න බෑ ඒ ජාතියටපත් වෙලාට සදාකාලික ජාතිය හම්බ වෙන්නේ නැහැ. හැදිව ජාතියක් ඇත්තේ. අන්නේ කෙනා වෙනසිලා යනවා. හදන ජාතිය වෙනසෙනකොට මොකද වෙන්නේ? ප්‍රියයි මනාපා කියලා ජාතියක් ගොඩනගාගෙන හිටියනම් ඒක කැඩෙනකොට විදිනකොට විනාශ වෙනකොට ශෝක පරිදේව දුක්ඛ දෝමනස පායාසයෙන් පිරින්න පටන් ගන්නවා. ඒක වළක්වන්න බෑ. ස්වභාවය ඕකන මේ පංචස්කන්ධයේ කර්ම විපාකේ ඒකට උපාදානිය බැඳුනහම විපාකෝ කම්ම සම්භවෝ ආය කර්මයක් හදාගත්තා. ඒ කර්මිය මොකද කරන්නේ? නැවත විපාකයක් ගොඩනගලා දීලා ජාති ගොඩනගලා දෙනවා. ඒ හේතුවෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන පාය යටි යලි ගෝචර වෙවි යන කමනක් හැදෙනවා මිස සැනසුමක් හම්බෙන්නේ නැහැ රැවටෙනවා මිස. එහෙනම් එවන් වර්ණාව සැනසුමක් නැති ජරාවටපත් කරලා මරණයටපත් කරලා විහෙස ගෙනදෙන දුක් දාහ ඇති කරන යමක් ඇත්නම් ප්‍රතිපලයේ හිංසාවක් වෙන දැනසිල්ලක් නැත්නම් සැවටිල්ල විතරක් නම් ඒවා පරිහරණයට නිසිදා නිසිද උත්තරේ තමයි නැති. නිසි කියනනම් මොනතරම් මොට්ටකමද මොනතරම් අවිද්‍යාවද? හම්බෙන ප්‍රතිපලයේ උච්චරණ අසුචි කරත්තයක් අරගහගෙන ඉන්නේ ඉදිර තියාගන්න එක නිසිදා නිසිදවෝ නිසි කියනවනම් ඌ අසුචි කණේ ගොන්න නිසි. ඒක අදා ක්‍රියාව ජරාව දැක කෙනෙකුට නම් ගෙදරට යනවා තියක් ගහගෙනවත් දෙන්නේවා පලාත හරිනමයි ගෙදෙට්ට ඒක අනිසි. නිසි අනිසි තෝරා ගන්න ඕනේ. මොනවද නිසි කියන්නේ? මොකද්ද අනිසි කියන්නේ? අද අර තෝරාගෙන ඉන්න ඕනේ වදනේ නෙමෙයි. නම් නිසි නම් නිච්චයි. අනිසි නම් අනිච්චයි. කැමැතිසේ පවතිනවා නම් නිච්චයි. කැමැතිසේ පවතින්නේ නැහැ අනිච්චයි. ඔය දෙකෙන් මම දකින්න ඕනේ. එයා අනිච්චද කියලා දකින්නකොට කැමැතිසේ පවතින්නේ නැත්නම් ඒත් අනිච්චයි. අනිච්ච වෙනවා එතකොට. නිසිසේ නැත්නම් අනිච්චයි. අනිච්ච වුණත් වැඩක් නැහැ. අනිච්ච වුණත් වැඩක් නැහැ. අනිසිය කැමැතිසේ නැහැ. එහෙනම් මේකෙන් දුකක් එනවා වෙන මොකක්ද තියෙන්නේ? දැන් පේනවා අනිච්ච දුක කියන දේ නැහැ. එන පංචස්කන්ධයේ ස්වභාවය උපාදානී කරගුවාම පංචස්කන්ධයේ නැති විපාකේ දුක්ඛ දුක්ඛේ පිළිලා තියෙන්නේ. මොනවා නිසාද? කැඩෙන විදින විනාශ වෙනව පංචස්කන්ධයටයි තියෙන්නේ. කඩන විදින විනාශ කරන්නේව කැඩි විදි විනාශ වී යන්නේව රක්ෂණය කලේ පෝෂණය කලේ නැත්නම් හරි අසහනෙටපත් වෙනේව රූපස්කන්ධයයි තියෙන්නේ. මට රූපස්කන්ධය වෙලක් නැහැ කියලා වලිකින වෙනවා මේ මස්ලේ කයත් රූපස්කන්ධය කියලා ගත්තා. ඕක තියෙන තාක්කල් මේක දැවෙනවා පිච්චෙනවා ඉර හැදෙනවා විවිධාකාර රෝගාබාධයන් මුදුන වෙනවා කලන්තේ හැදෙනවා කැරකිල්ල හැදෙනවා පීඩණයටපත් වෙනවා ඔළුව කැක්කම හැදෙනවා වලි කැක්කම හැදෙනවා අදීරණ හැදෙනවා බලිගිනි වෙනවා කෙලවරක් නැහැ විවාසය හැදෙනවා කෙලවරක් නැහැ උස්නේ වැඩි විලා දැවෙනවා දාඩිය වැක්කිරෙනවා සීතල වැඩි විලා දෙවුලනවා විවිධාකාර දෙතු රෝග වලට භාජනය වෙනවා කොච්චර මේක දින ආසාවක් යන රහතන් වහන්සේලා toy ටික වෙනවා. එහෙනම් පංචස්කන්ධයේ ස්වභාවයෙන් දුක්ඛ දුක්ඛයෙන් දෙලෙනවා. ඒ වගේම පංචස්කන්ධයේ කිනික පරිණාමයකපත් වෙවි යනවා විනාශ වෙවි. කොච්චර හොඳට තිබුණ නැහැ මේන් නැතුව යනවා. හොඳට ඇහිච්ච කන ඇහෙන්නේ නැතුව යනවා. හොඳට ඇගෙන හැදවැටි තිබ්බ කම රැලි වැටලා යනවා. කඩේ තිබ්බ හපන්න තිබ්බ දත්තිය හපලා යනවා. කන්නේ තිබ්බ දත්තිය වැටිලා ඇතුළට ගිහිල්ලා යනවා. හොඳට සැටින් තිබ්බ එක ලෙඩ වෙලා පිළිකා පිළිවර පිළිකා හැදලා තනින් තන පුණු වෙන්න පටන් ගන්නවා. මේ ඔක්කොම වෙනවා. එහෙනම් විපරිණාමී නිසා ඇතිවෙන දුකේන යුක්තයි.
දුක්ඛ විපරිණාම දුක්ඛ ඒ දෙකම යුක්ත වෙන හැටි. ඉතින් මේක තියෙනකම් කියන්නේ නැතුව කරන්නේ නැතුව ඉන්න බෑ. බඩගිනි කාගහරි දෙනකින්ගේ බඩගිනි වට්ටිකක් තියාලා කොහොියන්නවත් වෙනවා බැරි වෙච්ච වෙලාව. මාජී සංකාරේ දාන්න වෙනවා. වැඩි කිරියට බර වෙලා ඉන්න බෑ හැකෙන්නේ. ඒතර බහැරෙනවා මොකද වෙන්නේ? දඟල හැරෙන්න ගියා කරගන්න නිකම් නැහැ. තෙතම හරියන්න වෙනවා කකුසියට. එන්න කෑ ගහන මම එකවලේ යද්දී. කාය ක්‍රියාත්මක කරන්න යනවා කාය සංකාරේ ගොඩ ගන්න වෙනවා දුක්ඛේ. ඉතින් දැන් ඉතින් මොනවා කරන්නද මට වෙච්ච දෙයක හැටි. හිත සිතවිලි වල නගනවා. ඒ වගේම හැඟීමෙන් දුක්බර හැඟීමෙන් ශෝකාකුල හැඟීමෙන් ඉඳ වෙනවා. මේ කුණු ගොඩක් දරාගෙන මේ කාය තීරක තියෙන වදේක හැටි කීකේ ඉඳලා ඉඳ වෙනවා. මනෝ සංඛාරයන් නිස්පාදනය කරන්න වෙනවා. ඒ ඔක්කොම දුක්ඛ ස්කන්ධේ අසානකාරී සංඛාර දුක්ඛය තියෙනවා. නා සංඛාර දුක්ඛේ දුක්ඛ දුක්ඛේ විපරිණාම දුක්ඛේ මේ කාය තීරක මිදෙන්න බෑනේ උපාදානිය අත්හැරියා. එනවා උපාදාන කුලොත් මොකද වෙන්නේ? අර දුක පහත් වෙනවා. අප්‍රමාණ දුකක් වඩපත් වෙනවා. ඒකවලකින් අයින් එක උල් දෙකකින් යනවා වගේ වෙනවා. එකක් තමයි කර්ම විපාක වශයෙන් ගත එකේ විපාක දුක්ඛේ නැහැ. ඕකට ආශා කරන උපාදානියකුත් බැඳුනහම උපාදානිය නිසා හටගත්තා වූ විපාකයකින් අනේ මං කැමති දෙයට වෙච්ච දේ කියන. ඒකවලට උල් දෙකකින් යන දුක විඳින්න වෙනවා කියන්නේ. ධර්මාවබෝධයක් නැති කෙනාට එක දුකක් එනකොට තව දුක් කීයක් හැදිලා. අනේ මට තේින්ච ඇහැට මොකද මේ වෙන්නේ යන්නේ? පේන්නේ නැති වෙන්නේ ඉන්නේ. අනේ වෙච්ච දෙයක හැටි මම ඔච්චර ආසාවෙන් මේ ලෝකේ බලබලා හිටියද? දැන් මට ලෝකෙ දිහා බලන්න නැති වෙනවනේ. දැන් මට ලෝකෙන් ඇති වෙලක් නැහැ. අර ඉන්නකම් මේ ජීවිතය පවත්වාගෙන නැතුව බැරි ඉඳලා තිබුණොත් ඇති කියලා කෙනෙකුගේ යම් මට්ටමක දුක තිබුණ හැප්පුණාක් වෙනවා. ලෝකේ ආසාවෙන් අල්ලාගත්ත උපාදානීය කරපු කියලා ඒ දුක වගේ කී ගුණයක් ලොකුද? මේසා ලෝක සත්‍යය උපාදානීය කරපු එකනට මහා දුකක් එනවා. අතහැරුවාම උරුම දුක එනවා. විපාකේ උරුම දුක. ඒකක් දන්නවා. හෙට මැල්ලා ගියා නම් හරි ඒකින නිදහස්. එතකන් මේකේ නිදහස් වෙන්න බෑ. රාතන් වහන්සේ වෙකේ දන්නවා. ඒසා සේවකයා පරි දෙනකම් බලා ඉන්නවා වගේ මරණේ එනකම් බලා ඉන්න. එන්න මේ ජීවිතය අවසාන වෙනකම් රාතන් වහන්සේ බලා ඉන්නවා ඉන්න බලාගෙන නෑ. ඉදාත් තමයි විපාක දුක්ඛයෙන් අහක් වෙච්ච සියලු දුකෙන් නිදහස් කියලා දැකලා ඉන්නවා. අන්න ස්වභාවය. ඉතින් දැකන්නේ මේ උපාදානයේ භවයේ හේතු වෙන හැටි. භවයේ ජාතියේ හේතු වෙන හැටි. ජාතිය නිසා ජරාව මරණේ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස ඔන්න ඔය ක්‍රමයට එනවා රහත් තුනක් කරන්න දෙයක් නෑ ඔය කියනවා. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසයන්ගේ විපාක ගැත්තේනවා. ආශාවකින් වෙන 10000 ගුණේ වර්ධනය වෙලා කර්ම පැත්තකින් ඇදිලා තවත් බලවත් වෙනවා. යා ඔය ටික තමයි හම්බ වෙන්නේ වෙන සැනසීමක් හම්බ වෙන්නේ. සැනසීම කිය රවට දුක කරගෙන තමනවා බුලාවටපත් කරනවා. ස්වභාවය ඕකලා. ඔය පස්සේ යන්නේ කොහොම තව පහත් වෙන එක නිසිද අනිසිද කියලා නිගමනය කරන්න ඕනේ. අනිසිනම් අනිච්චයි. ඒතර මොකක්ද දකින්නේ? කේනට්ඨේන අනිච්ච කුමන අර්ථයෙන්ද අනිච්ච? උපාද වයට්ඨේන අනිච්ච. ඉතින් අනිච්ච දකින්නවා කියන්නේ අනිච්ච කියන්නේ එක්තරා ඥානයක්. අනිච්ච කියන්නේ නුවණ. තිලක්ෂණේ දකින්න නුවණක් තියෙනවා. අන්නේ නුවණටයි මේ කියන්නේ. වචනයකට නෙමෙයි. ලෝකේ ධර්මයකට නෙමෙයි කියන්නේ. ඒ ධර්මයේ දකින්න නුවණක් ඉන්න ඕනේ. ඒ අර්ථයෙන් අනිච්ච කියන්නේ. එනම් උපාද දකින්න නුවණක්, බය දකින්න නුවණක් ඕනේ. උපාද වය කියන්නේ අනිච්චයි. එනම් උපාද දකින්න නුවණයි, බය දකින්න නුවණටයි අනිච්ච කියන්නේ. කොහොමද උපදින්නේ? අවිද්‍යාවපත්තේ සංකාරවේ සංකාරපත්තේ විඥානවේ විඥානපත්තේ නාම රූපවේ නාම රූපපත්තේ සලආයතනවේ සලආයතනපත්තේ ස්පර්ශවේ ස්පර්ශපත්තේ වේදනාවේ වේදනාපත්තේ තණ්හාවේ තණ්හාපත්තේ උපාදානවේ උපාදානපත්තේ භවවේ භවපත්තේ ජාතිවේ ජාතිපත්තේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන උපායාසයන්ගේ පාල වීම වේ.
මෙන්න උපාද දකින ඥානෙ. අනිත්‍ය ඥානෙ හැටි. වයත්තේ උපාද වයත්තේ අනිත්‍ය. මොකද වයාර්ථේ අවිද්‍යාවත්තේ වාසේස විරාග නිරෝධා සංකාර නිරෝධ. අවිද්‍යාව හේසියක් නැතුව විරාගයේ නිරෝධයටපත් වීමෙන් සංකාර නිරෝධ වෙනවා. සංකාර නිරෝධේ විඥාන නිරෝධ වෙනවා. ඔන්න වැය වෙන හැටි. විඥාන නිරෝධේ නාම රූප නිරෝධ වෙනවා. වෙන ක්‍රමයකින් නෙවෙයි. නාම රූප නිරෝධ වෙන්නේ සලආයතන නිරෝධ වෙන්නේ. සලආයතන නිරෝධ වුණා තමයි ස්පර්ශ නිරෝධ වෙන්නේ. ස්පර්ශ නිරෝධ වුණා තමයි වේදනා නිරෝධ වෙන්නේ. වේදනා නිරෝධ වුණා තමයි තණ්හා නිරෝධ වෙන්නේ. තණ්හා නිරෝධ වුණා තමයි උපාදාන නිරෝධ වෙන්නේ. උපාදාන නිරෝධ වුණා තමයි භව නිරෝධ වෙන්නේ. භව නිරෝධ වුණා තමයි ජාති නිරෝධ වෙන්නේ. ජාති නිරෝධ වෙච්ච දාර තමයි ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුභායාසයන් නිරෝධේලා දුකෙන් නිදහස් වෙන්නේ. මෙන්න මේ දකින්න නොවලාභාව කියනවා වයේ ඥාන. හටගන්නේ මෙහෙමයි. උපාදී ඥානං වයේ ඥානං. උපාද වය. ඔන්නේ ඥාන දෙකට කියනවා කේනක් කේන අනිච්ච උපාද වය කේන අනිච්ච. උපාද වය දකින්න අර්ථවත් මොනක් ඇද්ද? මෙන්න මේ අර්ථ පරිසම්පදා ඥානය කියනවා. මෙන්න මේ ඥානය ඕනේ. එතකොට තමයි ධර්මයේ දකින්නේ ධම්මපටි සම්පදා ඥානයක් හම්බ වෙන්නේ. ওই දෙක එනකොට තමයි අනිච්ච දකින්නේ. ස්ථිර නැහැ කියලා කියන උත්තර පඩුද යදා. දැන් මේ අනිච්ච දකින්න ක්‍රමවේදයක් එකක්. ওই ටිකම හට ගන්න මූල ධර්මයේ කැටි කරලා. දැන් ඔය කිව්වේ පටි නිर्देश කරලා. ඔබේ නිर्देश වශයෙන් ගත්තා. උපාද දකින්නේ 25 ලක්ෂණයක් දකි, වේ දකින්නේ 25 ලක්ෂණයක් දකි. රූපස්කන්ධ, වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංකාර ස්කන්ධ, විඥාන ස්කන්ධ කියන්නේ. ඔය ටික තමයි අපි අර ජාති කිව්වේ. ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුභායාස සම්භවಂತಿ කියලා කිව්වේ හටගත්තාම. ඔන්න ඔය ජාතිරි යම් හේතුවකින් හටගත්තා නම් සත්‍යේ හටගත්තා කියනවා ලෝක සත්‍යයේ මුලාව ඕනෙකිනවා. ඒ නිසා ඔබ ජරා මරණේ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුභායාස කියන මෙයා විද්‍යාමාන වෙලා දුකක් විද්‍යාමානටපත් වෙනවා. මෙන්න මේ ස්කන්ධ පහ තමයි මේ සත්‍යය කියලා කිව්වේ. ඔන්න ඒ ස්කන්ධ පහ උඩරැගෙන ක්‍රමයන් තවත් ක්‍රමයකින් ගන්නවා. ගොඩනැගෙන ලක්ෂණ 25ක් මේ පහ ගානේ දකින්න. රූපස්කන්ධේ පස් ආකාරයෙන් උපදිනවා. උපාද වෙනවා. ඒ දකින්න නුවණත් මේක ඒ දාන නුවණමයි. අර විපංචි දඥ කියන මට්ටමේ කියනට ඔය ටික විග්‍රහ කරනවාම ඇති. තව එහාට යන්න ඕනේ නැහැ. එහෙනම් රූපස්කන්ධය මොනවද ගොඩනැගෙන්නේ? ඉතරා මට්ටමට විස්තර කරලා දුන්නා. ගොඩනැගෙන ආකාරය. අවිද්‍යා සමුදය රූප සමුදය. තණ්හා සමුදය රූප සමුදය. අවිද්‍යාවේ පහළ වීමෙන් රූපයන්ගේ පහළ වීම වෙනවා. තණ්හාව නිසා තණ්හා පහළ වෙන රූපයන්ගේ පහළ වීම වෙනවා. රූපස්කන්ධේ පහළ වීම වෙනවා. මේ පහළ වීම කැටි කරලා විඳව තව කරන්නේ. කම්ම සමුදය රූප සමුදය. කර්මයේ නිසා රූපයන්ගේ පහළ වීම වෙනවා. ආහාර සමුදය රූප සමුදය. ආහාර නිසා රූපයන්ගේ පහළ වීම වෙනවා. උද්‍යාංගම රූප සමුදයන් උද්‍යාංගයන්ගේ නැගීම නිසා හටගත් එක ගොඩනැගිලා නිසා රූප සමුදය වෙනවා. මේ රූපයන් පිටවද සමුදයන ක්‍රම පහ. මෙන්න උදේ ඥාන මේක දකින්න නුවණක් ඇද්ද? උදේ ඥානයට අහු වෙනවා. අවිද්‍යා නිරෝධේ රූප නිරෝධ වෙනවා. තණ්හා නිරෝධේ රූප නිරෝධ වෙනවා. කම්ම නිරෝධේ රූප නිරෝධ වෙනවා. ආහාර නිරෝධේ රූප නිරෝධ වෙනවා. විපරිණාමයේ රූප නිරෝධ වෙනවා. අනික වේය ඥානෙ රූපස්කන්ධය පිළිබඳ උද්‍යාව ඥානෙ රූපස්කන්ධ අනිත්‍ය කියන කිව්වේ තමයි කීවදාව ක්‍රමයේ රූපං අනිත්‍ය කියන එක විග්‍රහ කරලා මාතෘකාව විග්‍රහ කළා. ඔන්නෝකට කියනවා රූපං අනිත්‍ය. රූපං අනිත්‍ය කියන දකින්න ඕනක් ඇද්ද? ඔය නෝන පහළ නම් 10 මත පහළ වුණා. මේ අනිත්‍ය දැක්කදාට 10 මත පහළ වුණා සෝවාන් ඵලයටපත් වුණා වෙන්නේ උතනින්. ඒ රූපං අනිත්‍ය, වේදනා අනිත්‍ය, සංඥා අනිත්‍ය, සංකාර අනිත්‍ය, විඥාන අනිත්‍යන්ති කියලා කර්මස්ථානියක් දිනා විග්‍රහ කරගන්න ඕනේ. ඔය මාතෘකාව ඇති උද්ගත සංඥායයි.
මහානන්ද වන දිනයට නිවන් දකින්න. විපංචි ධර්ම කියන ඊළඟ වටේ මෙයට අර විග්‍රහ කරලා දෙනවා අර විදිහට. අවිද්‍යා සමුදයෙන්, ඒ වගේම තණ්හා සමුදයෙන්, කර්ම සමුදයෙන්, ආහාර සමුදයෙන්, ඒ වගේම උද්‍යාංගමේ කියන මේ කාරණාවලින් ගොඩනැගිලා එන රූප වෙන්න වේදනා. සංඥා ගොඩනැගෙන්නේ එහෙමයි, සංකාර ගොඩනැගෙන්නේ එහෙමයි, විඥාන ගොඩනැගෙන්නේ ඔය ක්‍රමයට අනුකූල ක්‍රමයකින්. මේ නිරෝධ වෙන්නේ ඒ වගේම ඒ වායු නිරෝධය. ඔන්නෝක දකින්න නෝනා ගුහාව කියනවා කේනට්ඨේන අනිච්චා උපාද වයට්ඨේන අනිච්චා. උපාද වයයෙන් යම් ගෝලක් ඇද්ද අන්න ඒක තමයි අනිච්ච කියන්නේ. පංචස්කන්ධය පිළිබඳ විදිහට දැනගන්න ක්‍රමයා ගුහාව කියනවා අනිච්ච දැක්කා. මේක ක්‍රමය. ඒ රූපස්කන්ධය ලෝකී ජාති වලින් පහළලා විද්‍යාමාන වෙනවා. පරිත්‍යාපාදී කෝපදී භවපත්‍ය ජාති කියලා භව ප්‍රත්‍යයෙන් ජාති උපදිනවා. භව නිරෝධයෙන් ජාති නිරෝධ වෙනවා. උපාදී නිරෝධ දකින්න ඕන තව ක්‍රමයකින් බලන්න හැටි. භවපත්‍යයෙන් ජාති හටගත්තොත් ජාතිපත්‍ය ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන පායාස සම්භවಂತಿ කිය දුක කොට නැගිනවා. රූපස්කන්ධය උපාදානය කරගත්තොත් සිද්ධ වෙනදී අන්න එකකින් දැක ගන්න තව ක්‍රමයක්. එන රූපස්කන්ධය නිරෝධ වුණාම මොකද වෙන්නේ? ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන පායාස නිරුද්ධයන්ති. ජාති යම් දෙරගෙන නැද්ද? ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන පායාස විතරනේ. අන්න නෝනින් දකින්න. උපාද වය. ඔය නෝනට කියනවා අනිච්ච. රූපංගයිතේ රූප ඉතිර නැහැ කියවල ඔය නෝන පහළ වෙන්නේ. ඔය විදිහට දකින්න ඕනේ අනිච්ච. උපාද වයටේ අනිච්චා කිව්වේ ඕකයි. උපාද දකින්නේ ඔය ක්‍රමයට. යගේ වේදනා ස්කන්ධය කොහොමද දකින්නේ? වේදනා කියන්නේ පස්සපත්‍ය වේදනා. පරිච්ඡේදපන්න දකින්න ක්‍රමය. ස්පර්ශ ප්‍රත්‍ය වේදනාවේ අන උපාදේ නැහැ. නම් වේදනා ස්කන්ධය වය දකින්නේ කොහොමද? පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. ස්පර්ශ නිරෝධේ වේදනා නිරෝධ වෙනවා. අන්න වැයෙන්නේ පරිත්‍යාපාදයේ ගෝනින්ද කරන ඔය ටික. උපාද වය ඥානේ පහළ වෙනවා. උපාද දකින්න කය දකින්න ඥානේ පහළ නම් වේදනා අනිත්‍ය කියන එක වැටහුණා. මෙන්න වේදනා අනිත්‍ය කියන එකේ දහම අර්ථය. සංඥා අනිත්‍ය මොන සංඥා? රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධර්ම සංඥා. ඔය ඔක්කොම අහු වෙනවා. වේදනා සංඥා, සංකාර, විඥාන කියන එක. සංඥාව, සංකාරාව, චේතනා පහළිච්චාව අනිත්‍ය කියලා දැනගන්න. ඔය සංඥා සංකාර කියන ඒවා ඔක්කොම විඥානයත් පහළව පහළින් චෛතසික. සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ ඔක්කොම නාම ධර්මයත් එක්ක. විඥානපත්‍ය එතකොට සංඛාරපත්‍ය විඥාන ඔය වේදනා සංඥා ඒ වගේම සංඛාර විඥාන කියන මේ හතර ස්කන්ධ හතර පහළ වෙන්නේ මොකක් නිසාද? සංඛාරපත්‍ය විඥාන පහළ වෙන අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥාන අවිද්‍යාවයත් අසීත විරාගිත සංඛාර දෝත සංඛාර දෝත විඥාන දෝත වෙනකොට වේදනා ස්කන්ධය සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ හතරම නිරෝධයි. මෙන්න හතරම ඇති වෙන හැටි ගන්න ඇති වෙන හැටි. ඔන්නේ පරිත්‍යාපාදීන් ඔය දකින්න ඥානිය පහළ වුණාම දැන් නුවණ පහළනාම කියනවා. පංචස්කන්ධයේ පිළිබඳව අනිත්‍ය දකින්න නුවණ පහළන අනිත්‍ය දැක්කා. පංචස්කන්ධය අනිත්‍යයි කියනකොට පංච උපාදානස්කන්ධ වල කොච්චර භයානකද? පංචස්කන්ධයේ අනිත්‍යතාවය හොකයි. පංච උපාදානස්කන්ධය නිසා අනිත්‍යතාවය කොන්නගෙන මොකක් නිසා? ශෝක පරිදේව දුක්ඛ දෝමනස පායතේ වැර නොකරි හට ගන්න වැඩ පිළිලක් ඇතිනේ. එහෙනම් කොච්චර අනිසිද? හටගත් එක විපාකස්කන්ධ වශයෙන් අලකමුදා හදාගත්ත එක ඉවර වෙනකන් ඉන්න ඕනේ. නිසි සත්‍ය දේවල් නිවනටපත් වෙන්න. නිවන පූර්ණ නිවන ප්‍රතිඵලයේ පූර්ණ වෙන්න. එක්තරා මට්ටමකින් පූර්ණ කරගෙන ඉන්නවා අධ්‍යාත්ම මහන්සිය. අනුපදිතේස නිර්වාණයේදී ස්කන්ධ පහෙන්ම විලා ස්කන්ධ පරිනිර්වාණයටපත් වීමේ පූර්ණත්වය ලබාගෙන දුකේ නිදහස් වෙනවා. එදාටයි පූර්ණ නිසි නිවන. අනිත්‍යවත් අනිත්‍ය ලෝකේ නිත්‍ය නිවන. මේක මෙහෙම දකින්න ඕනේ මේ අනිත්‍ය නිත්‍ය දෙක.
ඉතින් අනිත්‍ය කියන වචනේ ස්ථිර නැහැ නම් දුකයි කියවල මේ ධර්ම අවබෝධය ළමන්න කොහොමත් මදි. ඒ නිසා තමයි කොච්චර කිව්වත් බුදුබණට එන්නේ නැත්තේ. බුද්ධ ධර්ම විද්‍යාව තේරෙන්නේ නැත්තේ. දුක්ඛාර සත්‍ය අවබෝධ කරගන්න බැරි ඒකයි. චතුරාර්ය සත්‍ය මොකක්ද ආවම දුක එක සත්‍යයක් කියනවා. දුකට හේතු වන තණ්හාව තව සත්‍යයක් කියනවා. මේ ලෝකේ දුක්ඛ ස්කන්ධයක් ලෝකේ අනාත්මයක් වුණ සත්‍ය වෙන්නේ. මොකද සත්‍ය කිවි. ඔබ දුකයි කියලා දකින්න පුළුවන් ධර්මානුකූලව දකින්න ඥානයක් තියෙනවා. අන්නේ ඥානෙටයි දුක්ඛ සත්‍යය කිවි. දුකට නෙමෙයි. දුක හටගන්න තණ්හාවට නෙමෙයි සමුදය සත්‍යය කිවි. ඒ සමුදය අනාත්මය. මෙන්න මේ තෘෂ්ණාවපතේ ගියාමයි දුක හටගන්නේ කියලා දකින්න නුවණක් තියෙනවා. අන්න ඒකයි දුක්ඛ සමුදය සත්‍යය කිවි. චතුරාර්ය සත්‍යය දෙන්නේ එහෙමයි. දුක නැති කිරීම දකින්න නුවණක් තියෙනවා. දුක නැති කරන්න නම් මේකෙන් නා තෘෂ්ණාවෙන් හටගන්න පිළිතුරු නතර වුණා. ඔය පංචස්කන්ධයේ කෙලවර උච්චදාන සියලු දුකේ නිදහස් ස්කන්ධ පරිග්‍රහණය සියලු දුකේ නිදහස් කියලා දකින්න නුවණක් තියෙනවා. මෙන්න මේ නුවණයි දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය කියන්නේ. ඒ ආර්ය සත්‍ය නුවණ පහළ වෙච්ච කෙනාට ඒ තුලින් අනුගමනය කරන ලබාගෙන දෙන්නපත් වෙන්න ඕනේ. ඒකේ වඩන මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගය දකින්න ඥානයටයි කියවේ මාර්ග ආර්ය සත්‍යය කියන්නේ. ඒක ඒ සත්‍ය ඥානෙ බහරනට පස්සේ එහෙනම් මාර්ගයේ වැඩි යුතුයි කියලා නිගමනය කරලා වඩනවා. වඩලා පූර්ණ කරගත්ත කෙනා අරියත්තරපත් වෙනවා. සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, මුක්ඛ ඥාන මේ තුනම ඥාන තුන. එහෙනම් මේ චතුරාර්ය සත්‍ය කියන්නේ සත්‍ය ඥානෙ. ක්‍රියාත්මක කරනකොට ඒවට කියන්නේ කෘත්‍ය ඥාන. ක්‍රියාත්මක කරලා පූර්ණ අරියත්තරපත් වුණාම කෘත ඥාන කරලා ඉවරයි. ඥානෙ මොන වුණා. එහෙනම් මේ ඥානෙටයි නිවන් මාර්ගත් නිවනත් ඔක්කොම තියෙන ඥානයත් එක්කලා. ප්‍රඥාවත් එක්කලා. මේ ටික තෝරා ගන්න ඕනේ. යා බාහිර ලෝකයේ තියෙන වචන නෙමෙයි මේ. බාහිර ලෝකයේ ඉගෙනගත්ත කාලපාලන කරගත්ත වචන වල පදවල නෙමෙයි. මේ ඥානෙයි ස්වභාවය කියන්නේ. එනම් මේ නිවන් දකින්න දුරු වැඩෙන්න ඕනේ ඔන්න ඔය ඥාන මට්ටම. ඥාන මට්ටමක් වෙන්නෝ කියනවා ආර්ය මාර්ගයේ මේ මට්ටමට වැඩුණා. ඒ මට්ටමට චතුරාර්ය සත්‍ය දර්ශනය කරගත්ත අවබෝධ කරගත්තා. ඥානීතර වෙලා කවදාවත් නැති නිසා තමයි කිව්වේ පඤ්ඤාවන්ත සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤාසති. මේ ධර්ම බුදුදහම ප්‍රඥාවන්තයන්ට දුෂ්ප්‍රඥාට නෙමෙයි කිව්වේ. මේ බුදුදහම ප්‍රඥාව මුල් කරගෙන අනේක. වින් අහගෙන කවදාවත් ලබන්න බෑ. වෙන බාහිර දින වත් පිළිවෙතක් නෙමෙයි. ප්‍රඥාවේ පූර්ණත්වයක් කියනවා සාසන මාර්ගයේ පූර්ණ වුණා. ප්‍රඥාවේ පූර්ණ විලා සම්පූර්ණ වෙච්ච දාට කියන හරියටපත් වුණා. ඒකේ ප්‍රතිඵලය වුණාම සියලු දුකේ නිදහස් ස්කන්ධ පරිනිර්වාණී අනුපස්සී නිර්වාණී කියන දෙක කරගත්ත දාට. මේ ඔය ටිකයි තෝරා ගන්න ඕනේ.